හෙලෝ එවරිවන් කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් ටිකක් දවසකට පස්සේ තමයි මම මේ ව්ලොග් එකක් අරගෙන එන්නේ. ඉතින් ඇසළ පොය දවසේ අපි තුන්දෙනා ගියා අලුතපළ ගණේකන්ද පුරාණ රජමහා විහාරස්ථානයට. ඉතින් එතනදි කරපු පොඩි වීඩියෝස් ටිකක් තමයි මේ ව්ලොග් එකේ තියෙන්නේ. ඉතින් මේ ලස්සන පන්සල තියෙන්නේ දූනගහ නිල්පනාගොඩ පාරේ අලුතපළ කියන ප්‍රදේශයේ. ඇත්තටම ළමයි මේ පන්සල ගොඩාක් පුරාණ ඓතිහාසික වටිනාකමක් තියෙන පන්සලක්. ඉස්සර වළගම්බා රජ සමයේ වළගම්බා රජතුමා මේකේ සැඟවිලා හිටියා කියලත් ජනප්‍රවාදවල තියෙනවා. ගල්තලාවක් යට විහාරගයක් තියෙන එතකොට වටපිටාවෙම ගල්තලාවක් තියෙන මාරම ලස්සන පන්සලක් තමයි මේක. ගොඩක් කට්ටිය මෙතනට ගිහිල්ලා ඇති. ගියේ නැති අයත් ඇති. ඉතින් ගියපු නැති අයටත් එක්ක බලන්න තමයි මම මේ ව්ලොග් එක කරේ. මේ අපිට පේන්නේ චෛත්‍යරාජානන් වහන්සේ. ඇත්තටම වටපිටාව ගත්තාමත් හරිම නිස්කලංක, හිතට මාරම සැනසිලිදායක බවක් දැනෙන තැනක් තමයි මේ. ඉතින් අපි ගිය ඇසළ පොය දවසනේ. ඉතින් එදා නම් සෙනඟ ගොඩක් හිටියා. කොහොමත් මේ පන්සලේ පොය දවසට සෙනඟ ගොඩක් ඉන්නවා. අනිත් දවස්වලට නම් සෙනඟ නැහැ. ඉතින් මම ඔයාලට කිව්වනේ ගල්තලාවක් තියෙනවා කියලා. ඉතින් ඒ ගල්තලාව උඩට අපිට නගින්නත් පුළුවන්. අර ඈතින් පේන්නේ විහාරගේ. විහාරගේ ඇතුළේ නම් ඉතින් මට වීඩියෝ කරන්න නම් හම්බුන්නේ නැහැ. මොකද ඒකේ ගහලා තිබ්බ වීඩියෝ කරන්න එපා කියලා. මේ තියෙන්නේ ගල්තලාව. මෙන්න මේ වගේ ලස්සන ස්වභාවික පරිසරයකින් යුතු හරිම ලස්සන නිස්කලංක සුන්දරත්වයක් තියෙන පරිසරයක් තියෙනවා. ඉතින් ඔයාලට දැන් මේ පේන පහන් මේ ගල්තලාව උඩ තමයි අඹල වගේ තියෙන්නේ. එතකොට මේ බලන්නකො මේ වගේ පොකුණු මේ ගල්තලාව මත හැම තැනම තියෙනවා. ඉතින් ඒව කොහොමද හැදිලා තියෙන්නේ කියලා හිතාගන්න බෑ. හරිම ලස්සනයි. ඉතින් අපි තුන්දෙනා බුදුන් වැඳලා ඉවර වෙලා මම ඔයාලට කිව්වනේ මේකේ ගල්තලාවක් තියෙනවා. එතන උඩට නගින්න පුළුවන් කියලා. ඉතින් අපි ඒ ගල්තලාවට නගින්න ගියා. මේ තියෙන්නේ ගල්තලාව. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පඩිපෙළවලුත් ඒ ගලෙන්ම තමයි අඹලා තියෙන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ ගල්තලාව උඩට නැග්ගහම මාරම ලස්සනට අවට සුන්දර පරිසරය ලස්සනට පේනවා. ඉතින් ওই පහලින් පේන්නේ පන්සල් භූමිය. ඒ වගේම වටේට තියෙන පරිසරය, එතකොට ගම්මාන, මේ හැම එකක්ම හරිම ලස්සනට පේනවා. ඉතින් පුරාණ ඓතිහාසික වටිනාකමක් තියෙන අලුතපළ ගණේකන්ද රජමහා විහාරස්ථානයේ තවත් එක් විශේෂ වටිනාකමක් වන්නේ ආසියාවේ විශාලතම දැවමය සැතපෙන පිළිම වහන්සේ වැඩ සිටින්නේ මේ පන්සලේ. එහෙනම් ඉතින් අපි ඒ තැනට ගිහින් බලමු. අර ඈතින් පේන කුටිය තුල තමයි පිළිම වහන්සේ වැඩ සිටින්නේ. පිළිම වහන්සේගේ විශේෂත්වය වන්නේ ලී එකිනෙකට එකතු කරලා නෙමෙයි මෙම විශිෂ්ට නිර්මාණය කරලා තියෙන්නේ. එකම දැවයකින් තමයි මේ අගනා ආශ්චර්යමත් පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ලංකාවේ නිර්මාණ ශිල්පියෙක් තමයි මේ පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලත් ආවොත් මෙතනට ගිහිල්ලා බලන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔය ඉන්නේ අපි තුන්දෙනා ඉතින් ඊට පස්සේ ගල්තලා උඩ ටිකක් වෙලා ඉඳගෙන හිටියා. ෆොටෝසුත් ටිකක් ගත්තා. ඉතින් ළමයි මම කිව්වනේ ඔයාලට මේ උඩට හරිම ලස්සන විදිහට වටපිටාව පේනවා කියලා. ඉතින් අපිට ඉර බහින එකත් බලන්න පුළුවන් වුණා. ඇත්තටම කියන්නේ හරිම ලස්සන දර්ශනයක් තමයි ඒක. ටිකක් විතර කළුවර වෙලා තමයි තියෙන්නේ. අපි යන්න හදන්නේ. කළුවර වැටිගෙන එද්දිත් හරිම ලස්සන විදිහට පරිසරය දර්ශනය වෙනවා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ ගල්තලාවේ හැමතැනම වගේ පොකුණු තියනවා කියලා. මම ඔයාලට තවත් ඒ වගේ එක තැනක් පෙන්නන්නම්. ඔන්න ඔය ඉස්සරහා ඉන්නකො ඔය ඉස්සරහා තියෙන්නේ ඒ වගේ පොකුණක්. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ ඉබේම තමයි. හරිම ලස්සනයි. ඒ කියන්නේ හරිම ලස්සන ස්වභාව සෞන්දර්යයෙන් පිරි පරිසරයක් තමයි මේ පන්සලට තියෙන්නේ.
ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ ලස්සන ඓතිහාසික වටිනාකමක් තියෙන පුරාණ ස්ථානවලට යන්න අනිවාර්යෙන්ම මේ රජමහා විහාරස්ථානයටත් ඇවිල්ලා බලන්න. ඉතින් මම දැන් වීඩියෝ එක එන්ඩ් කරන්නයි හදන්නේ. දිගටම මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. බයි බයි.